साधुकार्यात तुम पारक नमस्कारे ज्ञान पंसिल समाधान नीव सदा बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा අප්‍රමාදේන සම්පාදේතබ්බං. හොඳයි සියලු දෙනාම නිශ්ශබ්දයෙන් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනීදිච ඒතං මංගල මුත්තමන්ති. හොඳයි. විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය අපේ පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වතුනි. සීමා සහිත මාතකම සනස් සමිතියේ ඒ ඩේලියා කුඩා කණ්ඩායම හා සමාජික සමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන මේ උතුම් ධර්ම දේශනාමය පින්කමේ අරමුණු අරණෝල ක්‍රීඩා සමාජයේ දූ දරුවන් හා ප්‍රදේශවාසී දූ දරුවන් ඒ තරුණ තරුණියන් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න සියලු දෙනාගේ ජීවිත යහමගට ගන්න කියන මේ උදාර අරමුණු හිතේ තියාගෙන තමයි මේ විදිහේ උතුම් කටයුත්තක් සිද්ධ කරන්න.
බණහන්න ඇවිල්ලා ඉන්න සියලු දෙනා කල්පනා කරන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. වෙනදුනේ මේ කටින පින්කම් සමය භික්ෂුන් වහන්සේලාට වැඩ අධිකම කාලය. කොච්චරද කියනවනම් වෙනද ඊයේ ධර්ම දේශනාවට ගිහිල්ලාට 3 විතර වුණා. උදේ නැගිටලා සෙත් පිරිත් ටිකක් කිව්වා. ආයතනයක දැන් මේ බණ කියලා මෙහෙම කටින පින්කමක් තියෙනවා. අද දවල් බණක් තියෙනවා, රැය බණක් තියෙනවා. රැය බණ කියලා බදුල්ල යනවා. මේ බොහෝම මේ කටින පින්කම් සමය කියලා කියන හරි අවිවේකී කාල සීමාවක්. කෙසේ නමුත් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ බොහෝම සමකාලීන කල්යාණ මිත්‍රයෙක් වෙන අපේ මේ ලහිරු සඳරුවන් මහත්මයාගේ ඉල්ලීම ඕනෑකම මත මට එතුමට බෑ කියන්න බැරි නිසා මම මේ පින්කමට බොහෝම කැමැත්තෙන් සහ ඕනෑකමින් තමයි වැඩම කරන්න යෙදුනේ. බණහන අම්මලා තාත්තලා සියලු දෙනා මූලිකවම සහ ප්‍රමුඛව කල්පනා කරන්න ඕනේ කාරණයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පින්නතුනේ. සංසාරේ කවදානම් අපිට ඉඳගෙන බණ අහන්න හම්බෙයිද? සංසාරේ මිනිස්සෙක් වෙලා ඉපදිලා මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕනේ මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියන එක විතරයි. ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ අම්මලාට තාත්තලාට ඔයත් අතින් සිද්ධ වෙන බොහෝ අකුසල් අඩු වෙනවා. ඔයත් අතින් වෙන සිද්ධ වෙන බොහෝ අඩුපාඩු මගේ අරෙනවා. ඒ නිසා එකටම තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියනකොට පෙන්නතුන නිදැතින් සිහියට එන්න ඕන කාරණයක් තමයි මනුෂ්‍යාත් භාවයේ තියෙන වටිනාකම. වෙනදුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? එහෙනම් දෙයියන්ට බුදු වෙන්න පුළුවන්ද? බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕන. ඒ වගේ උත්තරීතර තැනක තමයි ඔය ඇත්තෝ ඉන්නේ. ඔය නොතේරුණාට මොකද? හරි ශ්‍රේෂ්ඨ අවධියක ඔය ඉන්නේ. හරි උතුම් තැනක ඔය ඉන්නේ. එකටම ඔය ආත්මය හැල්ලු කරගන්න එපා. මහා බාල විදිහට ආත්මය ගෙවලා දාන්න එපා. මහා කැත විදිහට ආත්මය විනාශ කරගන්න එපා. මිනිස්සුන්ට මැරෙනකොට කල්පනා වෙන්න ඕනේ මම මොකද්ද මේකට දීපු වටිනාකම. මිනිස්සුන්ට මැරෙනකොට මතක් වෙන්න ඕනේ මම මොකක්ද මේකෙන් ගත්ත ප්‍රයෝජන. පළවෙනි කාරණය මිනිස්සෙක් කියලා ඉපදුනා කරගන්න පුළුවන් හරි වටිනා කටයුත්තක් තමයි පින්නතුනේ වෛරය නැති කරන එක. මැරෙන්න කලින් පුරුදු වෙන්න මොකක් නැති කරන්නද? වෛරය නැති කරන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරගන්න බැරි වුණොත් එහෙම ඇති වෙන ප්‍රශ්නයක් තමයි ඔය. මතකද සමහරක් ඔය දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොබි අපේ වෛරක්කාරයෝද කොහෙද කියලා කියන්නේ. වෙනතුනේ වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? ඒ ළඟින් වෛරක්කාරව උපදින්නේ ලං වෙලා. සංසාරේ වෛරක්කාරව හම්බෙන්නේ කොහොමද? අම්මා තාත්තා වෙලා වෛරක්කාර වෙනවා. මම මේ කියන්නේ වෛරය නැති කරන්නේ නැතුව මැරුණොත් එහෙම ඊළඟ ආත්මෙ වෙන දේ. අම්මා තාත්තා කොච්චර වෛරක්කාර වෙලා උපදිනවද කියනවනම් කොච්චර දරුවෝ දාලා යනවදනේ හම්බුනාම විසිකල්ලා යල්ලලා. ඔය සමහර අම්මලා කියනවනේ තොපි මරනවා කියලා.
ඔය කේන්ති කියපුවම කියන්නේ මිනිස්සු කියන්නේ තොපි කනවා කියලා කියන්නේ පින්නතුනි කනවම තමයි සංසාරේ කවදා හරි ආයෙ බය වෙන්න එපා. නිකමටවත් කිසි කෙනෙකුට කියන්න එපා තෝ මරාගෙන කනවා කියලා. එහෙම කියන්නේ කනවා පින්නතුනි. දැකලා තියෙනවද සමහර බැල්ලිය පැටව ගහපුවම පැටව කනවා. ඔළුව විතරක් කනවා පැත්තකින් දෙනවා. දැකලා නැද්ද? සත්ත්ව ලෝකේ තියෙන්නම පව් විපාක දෙන්න. මොන සතාටද බය නැති කියන්න බෑ. හැම සතෙකුටම බය නැත්. එක වචනයක් ඇති පින්නතුනි තිරිසන් වෙලා උපදින්න. එක වචනයක් ඇති මරාගෙන කනවා ඊට පස්සේ. ඒක ඉවර වෙනවද? ඒක අනිත් මනුස්සයත් වෛර බඳිනවා. සංසාරේ දිගටම වෛර පැයි යනවා. එහෙම කල්ප ගාන මේක ගෙවිලා ඉවරුණාට පස්සේ අර කවදා හරි මේ අහගෙන මල්ලට ඉර කමන්නේ අත ගහලා කරගත්ත පින්කමක් තියෙනවා. ඒවා එක්කව වෙලා ඉස්මතු වෙලා කල්ප ගානකට පස්සේ මිනිස්සු වෙලා උපදිනවා. දැන් ඔය හම්බෙලා තියෙන ඒ වගේ ආත්මයක්. මේ සංසාරේ කොච්චර තිරිසන් වෙලා ඉපදිලා ඇද්ද අපි? සංසාරේ කොච්චර සත්තු වෙලා ඉපදෙන්නේ නැද්ද? නයි පොළොංගු ගැරන්ටි බල්ලෝ පෝසෝ කපුටෝ කාක්කෝ කොච්චර අපි දුක් විඳලා ඇද්ද? ආත්ම කීයක් බිලි කොගොල්ට වෙලා මැරෙන්නේ නැද්ද? ආත්ම කීයක් වාහන වලට යට වෙලා අපි මැරෙන්නේ නැද්ද? දැන් මේ වෙයි කාලේ පාර යනකොට කොච්චර ගෙම්බෝ වෙනවද? වැඩිපුරම ඉන්නේ මනුස්ස ලෝකෙද තිරිසන් ලෝකෙද? පැත්තන් මම මේක තේරුම් ගන්න කියනවා. ආනන්දහාමුදුරු අහනෝනේ බුදුහාමුදුරනේ කොහොමද මිනිස්සු වෙලා උපදින්නේ ගැන. බුදුහාමුදුරු මොකද කරන්නේ? මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්දහාරුන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නියපොත්තේද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මිනිස්සු වැඩිපුරම උපදින්නේ කොහෙද? නියපොත්තට වැලි ටිකයි එන්නේ. මිනිස්සු ලෝකෙ උපදින්නේ ටිකයි පින්නතුනේ. ඉතුරු සේරම ප්‍රේත ලෝකෙ ඉපදිනවා. ඒකේ තව කතන්දර වෙනවා තියෙනවා. තිරිසන් ලෝකෙ විතරක් ගන්න. මරන්න කලින් වෛරය නවත්තලා මරන්න. ඔය කියනවනේ ඔබට බින්ගලක්වත් දෙන්නේ නැහැ කියලා. කියන්නේ සමහර මිනිස්සු පතනවා නැත්තටම නැති වෙනවා කියලා. ඔය දැකලා තියෙනවද පාරවල් බල්ලෝ ඉන්නේ? පොලි බඩබටව ඉන්නවනේ යන්න එන මන් නැතුව කණ්ඩ බොණ්ඩ නැතුව. කෙනෙකුට යමක් නැති කරනකොට හරි පරිස්සමට. මනුස්සයෙකුට ලැබෙන දෙයක් මේ පැත්තේ ලීරිසකාරෝ ඉන්නවද නැහැ? දැන් බොහෝ පැත්තවල ඉන්න එකයි කියන්නේ. මොකක් හරි කාට හරි ලැබෙනකොට පුපුරලා මරනවා පින්නතුනේ. මහ දෙයක් ඕනේ. අපි හිතමු ගමට ආධාර දෙනවා කියලා. ඕක හම්බෙනවට බඩු ගල්ලක් හම්බෙනවට කැමති නැති මිනිස්සු ඉන්නවා ගම්වල. අර මේ පැත්තේ ලස්සසම හම්බෙනවා. අර සමෘද්ධිය කියලා දෙන්න. මරනවා කවදා හරි ඕක හින්දා බලන්න. ඇයි? ගෙදර ත්‍රිවිල්ලක් හරි නවත්තලා තිබ්බොත් එහෙම මේ පැත්තට පේසන් ගහනවා දරුන්ට දෙන්න බෑ මේ උන්ට දෙන්න බෑ කියලා. පුපුරනවා පින්නතුනේ. රට යන්නේ සල්ලි තියෙනකමටද නැතිකමටද? සල්ලි තිබුණ රට නැහැ. ඒ ගිහිල්ලා ගෙවල් වල වළම්පිකම් හොදන්න. මේ කියනවා අසසම දෙන්න එපා අරුන්ගේ ළමයි රට ඉන්නවලු. මේ පැතිවල එහෙම මිනිස්සු නැතු ඇති මං කියන්නේ බොහෝ පැතිවල ඉන්නවා. අනෙකට යමක් අහිමි කරනකොට හරි පරිස්සමට. මොකද අපිට ජීවිතේ බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්.
පේනවද සත්තු කණ්ඩ බොන්න නැතුව තැන් තැන් වල ඉන්න ඇට ගහිලා සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද සංසාරේ කොච්චර අනුන්ට දුක් දීලා ඇද්ද ඒ පින්නතුනේ අපි වගේම මිනිස්සු කියනවා මිනිස්සු වෙලා ඉපදෙච්ච වෙලාවේ ඔය පව් වැඩ නම් කරන්න එපා එකටම වෛරය නැති කරලා මැරෙන්න සංසාරය ආපු වෛරක්කාරයෝ මේ ආත්මෙ නැති කරන්න ඔයත් මෙහෙම කියනකොට කියයි අර හාමුදුරුවනේ කියනවනේ දර කාට කෙරුවත් අරකට කරන්නේ නැහැ කියලා. එහෙම ඉන්නව නේද කාගේ? හැම මිනිස්සෙකම ඉන්නවා කාට දුන්නත් අරුවට දෙන්නේ නැහැ. කවුරු එක කතා කරත් අරුන් එක කතා කරන්නේ නැහැ. කාගේ ගෙදර ගියත් අර කයි ගෙදර යන්නේ නැහැ. එහෙම තියෙනව නේද? අනේ අර කගේ ගෙදර යන්න අරකට දෙන්න අරකට කරන්න. ඇයි ඒ? එහෙම නැත්තම් කොහොමද වෛර නැති කරන්නේ? සමහරු කියන හාමුදුරනේ තරහක් වෛරයක් නැහැ උනාට යන්නේ කතා බහ කරන්නේ නැහැ. තරහ වෛර නැත්තම් කතා බහ කරන්නේ නැත්තේ. ඒ තරහට ඒ වෛරයට එනිසා වෙනදනේ. ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. මම මෙහෙම දේශනා කරන්න ඉතින් මේවා මේ අර මගේ අරගන්න වෙන ආත්ම නැහැ. සත්තු වෙලා ඉපදුනොත් මේක ඩබල් වෙනවා මිසක් මේකයි අඩු වෙන්නේ නැහැ. සත්තුන්ට බණ අහන්න පුළුවන්ද? ඇහුණාට තේරුම් ගන්න බෑ. සත්තුන්ට පව්පින් තේරෙන්නේ නැහැ. එනිසා පින්නතුනේ බොහොම කරුණාවෙන් උගන්වන්නේ කරුණාවෙන් දේශනා කරන්න. ඔය හිතවල ඇති ඉස්කෝලේ යන කාලේ ඉඳන් නොසලකා හැරපු උදවිය ඇති. පොඩි කාලේ ඉඳන් වෙනස්කම් කරපු උදවිය ඇති. මතක් කරගන්නකො. පොඩි කාලේ ඉඳන් ඔය පවුල් වලත් ඇති කියනව නේද? ඔය දැන් අපිත් එක්ක කතා කරුවට ඒ කාලේ උන් අපි පැත්තව බැලුවේ නැහැ කියලා. එහෙම ඇති. නොසලකා හැරපු මිනිස්සු ඇති. අපිව කොම් කරපු උදවිය ඕන තරම් ඇති. අපිව ගණන් ගත්ත නැති මිනිස්සු ඇති. අපිට වල කපපු ඉරිසියා කරපු හැම කෙනෙක් එක්කම පින්නතුනේ වෛරය පිරිමහන්න එපා. හැම කෙනෙක්ටම මෛත්‍රී කරන්න බලන්න. හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න බලන්න. මෛත්‍රී කරන්න වෛර කරයි. ඒ ලාභේ කාටද? ඒ අවස්ථාව කාටද? ඒක තමයි පින්නතුනේ අපිට කියලා ඉතුරු වෙන දෙයකට තියෙන්නේ. ඒ නිසා පවුල් වල දැන් මේ පැත්තවල ඉඩ හදන ප්‍රශ්න තියෙනවද නැහැ? නැත්තරම යන්න. නැත්තම් කල්පනා කරගන්න තම තමන්ගේ සහෝදරයෝ ගැන. ඔට්ටු වෙන්නේ නැති ඉඩ හදන්න බෙදා ගන්න. බොහෝ පැත්තවල ප්‍රශ්න තියෙනවා ඒක. අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වලට මම මේ කියන්නේ දෙමව්පියෝගේ ඉඩම් වල läගගෙන කන දරුවන්ට හොඳ මේ පැත්තට නැති හින්දා හැම ගැටලුවක් නැහැ. දෙමව්පියන්ගේ ඉඩ කඩන් වලට දරුවෝ මරා ගන්න එපා. මරා ගත්තත් පාඩුනේ අපි හම්බ කරපු එක කරනවා. අම්මගේ තාත්තගේ වට වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් ඇහුවනම් මේව දැනගත්තා ඒක ලස්සන. අල්ලන පොකරේ පින්නතුනේ. ඒ හින්දා බොහොම උමනාවෙන් කියන්න අපි දරුවන්ට අපේ ඉඩම් කොච්චර ඉදිරි කරත් දරුවන්ට කොච්චර හම්බ කරත් ජීවිතේ අපිට දවසක් එනවා පින්නතුනේ අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන අපිට අපිට නැති වෙනවා. ඉඩ කඩන්ති අපිට අපේ දරුවෝ නැති වෙනවා. අපේ අම්මා තාත්තා නැති වෙනවා. මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට අන්තිමේට මතක් වෙනවා අපි මොනවාද කරේ? අපි මොනවාද කරගත්තේ? මොකටද? මනුෂ්‍යාත්භාවයට. ඔය ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ.
කන් දෙක හැමදාම ඇහෙන්නේ හැමදාම කතා කරන්නත් බෑ. මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ පින්නතුනි පෙර සංසාරේ කරපු අකුසල් වලට. ඉන්ද්‍රියන් සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ පෙර සංසාරේ කරපු අකුසල් කුසල් වල බලපෑම. මේ ජීවිතේ නඩත්තු වෙන්නේ කුසල අකුසල් මත. පැත්ත හරියට පින් කරලා දෙනවා පින්නතුනි. මේ ගංගවල දැකලා නැද්ද අපඝාත මිනිස්සු ඉන්නවා. දැකලා නැද්ද මම දැන් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්න පුළුවන් නම් ඔය ගිහිල්ලා එන්න මෙවට මම යෝජනා කරා. මං ගියා පහුගිය දවස්වල අපඝාත නිවාසයකට මාව නැල්ලේකට කොහෙද මේ හිටගෙන දැකලා දිනවද හිටගෙන ඉන්න බෑ. පුටුවේ ඉන්නේ පුටුවේ ඉඳගත්තාම බෙල්ල අනිත් පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ කට තියෙන්නේ උඩට. බෙල්ල වැටලා. කන්න බෑ බත් නිකන් දියරට වගේ කටට වක් කරන්න ඕනේ. කවුරු කැවුවොත් හොඳ නැත්තම්. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුනේ. මේ තරුණ මහත්තුරුන්ට මේක තේරෙන්නේ නැහැ. ගස් ගල් වගේ අඟපත තියෙනවා. උපදින සේරගෙම බෙල්ල කෙලින්ගලා උපදින්නේ නැහැ පින්නතුනේ. උපදින සේරගෙම මේ අතපය වැඩ කරන්නේ නැහැ. මෙහෙම වැඩ කරන්නේ මෙහෙම වෙන්නේ සංසාරේ කරපු පින් වලට. එහෙනම් දැන් මොකද කරගන්න ඕනේ? ඒක වැඩි දියුණු කරගන්නවා මිසක් ඒක නැති කරගන්න නරකයි. ඒක ඉස්මතු කරගන්නවා මිසක් ඒක යටපත් කරගන්න නරකයි. මම බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් දේශනා කරන්න